සුබ දවසක් වේවා සීලමු දෙනාට. අද අපි කතා කරන්න යන්නේ 2020 A level accounting paperේ MCQ වල 28 වෙනි MCQ එක. ඒක අපි කතා කරන්නේ කොලයක. එහෙනම් අපි යමු ප්‍රශ්නෙට. සුබ දවසක් වේවා සීලමු දෙනාට. අද අපි කතා කරන්න යන්නේ 2020 A level accounting paperේ MCQ වල කීවෙන එකද 28 වෙනි MCQ එක. ඒක අර පරණ ප්‍රශ්නෙටත් අදාළයි. හරි. තොරතුරු ගමුකෝ. ඉහත වැරදි නිවැරදි කළ පසුව. ඒ කියන්නේ වැරදි හැදුවට පස්සේ දැන් මේ වැරදි හදලා තියෙන්නේ අපි දෙයනේ කියලා. හරි. ඊට පස්සේ එකලස් පිරිවේ මධ්‍යස්ථානයේ සඳහා එකලස් එකේ. හරි. සංශෝධිත පොදුකාර්ය පිරිවේ අන්තර්ගාන අනුපාතයක සංශෝධිත කියන්නේ හරි එක. හරි. පොදුකාර්ය පිරිවේ අන්තර්ගාන අනුපාතය වන්නේ. හරිනේ. දැනට දැන් එකලස් එකේ 7ක් තියෙනවනේ. ඒක වැරදි. ඒ පොදුකාර්ය පිරිවේ වැරදිනානේ. දැන් වෙනස් කරා. දැන් ඉහත වැරදි නිවැරදි කළ පසුව ඔන්න වැරදි ටික හැදුවා. හරිද? එකලස් පිරිවේ මධ්‍යස්ථානයේ සඳහා සංශෝධිත හරි පොදුකාර්ය පිරිවේ අන්තර්ගාන අනුපාතය. හොයමු. එහෙනම් කොහොමද හොයන්නේ? දැන් මේකේ අපි තොරතුරු ගමුකෝ. අන්තර්ගාන අනුපාතය හොයමු. එහෙනම් හරියව දාන්නේ. හරියව දාලා ඊයේ සංශෝධිත හරියකනේ අහන්නේ. එහෙනම් මෙතන දානවා අන්තර්ග්‍රහණ අනුපාතය. අන්තර්ග්‍රහණ අනුපාතය. මොකේද දැන් හොයන්නේ එකලස් එකේ. හරියකම ගමු ඈ. හරිනේ. එහෙනම් උඩට දාන්න මොකද්ද? ඇස්තමේන්තුගත මුළු පොදුකාර්ය පිරිවේ. ඇස්තමේන්තුගත මුළු නිෂ්පාදන පොදුකාර්ය පිරිවේ. පොදුකාර්ය පිරිවේ. මොකේද? එකලස් එකේ. එකලස් එක ගමු. එකලස්. හරිනේ. හරියක දාන්නේ බෙදන්නේ ඇස්තමේන්තුගත යන්ත්‍රපැය එකලස්. හරිනේ. ඇස්තමේන්තුගත මුළු නිෂ්පාදන පොදුකාර්ය පිරිවේ එකලස්. හරියක දාන්න කීයද මේ තියෙන්නේ? නිවැරදි. මුළු නිෂ්පාදන පොදුකාර්ය කීයද? එකලස් එකේ 40000යි. 40000 මෙතෙන්ට ගන්න. තේරෙනවද? කලින් තිබ්බේ වෙන ගාණක්. තේරෙනවනේ? දැන් හරියක 40000යි. බෙදන්නේ කොහෙන්ද? ඇස්තමේන්තුගත යන්ත්‍රපැය. යන්ත්‍රපැය නම් මෙතන තිබ්බනේ. යන්ත්‍රපැය ගණන අය වැයගත එකලස් කීයද? 5000යි. එහෙනම් 5000න් බෙදමු. එතකොට 8යි රුපියල්. හරිනේ. 40000 5000න් බෙදන්න රුපියල් 8ක් එන්නේ. එන උත්තරේ අංක 1. එතකොට 28ට අංක 1 එන්නේ උත්තරේ. තේරෙනවනේ? එහෙනම් 28ට 1. එහෙනම් 29 කතා කරමු අපි ඊළඟ වීඩියෝ එකේ.